Hello friend, අලස්සාදෙනින් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ JKC Creation SL. අද මම මේ වීඩියෝ ගෙනාවේ Driving Simulator Sri Lanka version 2.1 සුපිරිම version එක. ඔයාලගේ ෆෝන් එකට කොහොමද install කරගන්නේ කියලා කියන්න. එහෙනම් අපිම වීඩියෝ එකට. පළවෙනි step එක තමයි Google Chrome ගිහිල්ලා search කරගන්න ඕනේ Driving Simulator Sri Lanka version 2.1 කියලා. එහෙම search කළාට පස්සේ ඔයාලා තෝරගන්න ඕනේ APK cafe එකෙන් දාපු link එක. ඉතින් මම link එක තෝරගත්තා. ඉතින් එතකොට මෙහෙම page එකක් එක ආවට පස්සේ ඔයාලා මෙතන ආයේ තෝරගන්න ඕනේ Driving Simulator Sri Lanka කියන එක. ඉතින් ඒක තෝරගත්තට පස්සේ ඔයාලට දකින්න හම්බෙන්නේ මෙහෙම page එකක්. ඉතින් පල්ලෙහාට යනකොට ඔයාලට මෙහෙම ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් තවත් පල්ලෙහාට යනකොට මෙහෙම ෆොටෝ ටිකක් තවත් පල්ලෙහාට යනකොට මෙහෙම මෙතන description කියලා version වල තොරතුරු. ඉතින් පල්ලෙහාට යනකොට තවත් පල්ලෙහාට යනකොට ඔයාලට පෙනෙයි Other Driving Simulator Sri Lanka APK versions for Android. අන්න එතනින් ඔයාලා තෝරගන්න ඕනේ මේ පල්ලෙහාට යන්න තියෙන එක. ඊට පස්සේ පල්ලෙහාට යනකොට මෙහෙම APK ටිකක් පෙන්නනවා. එතනින් ඔයාලා තෝරගන්න ඕනේ මේ 2.1 කියන version එක. ඒ version එක තෝරගත්තට පස්සේ මෙහෙම version දෙකක් එයි. ඒකෙන් ඔයාලා තෝරගන්න මේ දෙවෙනි version එක. ඉතින් ඊට පස්සේ ආයෙත් මෙහෙම page එකක් එයි. ඊට පස්සේ ඔයාලා දෙන්න ඕනේ මෙන්න මෙතන start download. පස්සේ download වුණාට පස්සේ ඔයාලා යන්න ඕනේ ඔයාලගේ file තියෙන තැනට. ඉතින් මේක මගේ Android phone එකක් හින්දා Samsung හින්දා මගේ තියෙන්නේ my file නේ. ඒකින්ද my file යන්න. ඊට පස්සේ මෙහෙම page එකක් මගේ නම් ඉන්නේ මෙහෙම. සමහරක් විට ඔයාලා ඩවුන්ලෝඩ් කරපු APK එකත් එන්න පුළුවන්. දැන් මෙතන APK හරි ඩවුන්ලෝඩ් දීලා හරි APK එක හොයාගන්න ඕනේ. දැන් මං යනවා මෙතන APK කියන එකට. ගියාට පස්සේ ඔයාලා පෙනේ APK එක. ඉතින් ඒකේ එකපාරට ටච් කරන්න. ඉතින් මම මේක අරගෙන ඉන්න හින්දා ඔයාලට අප්ඩේට් කියලා එයි. නැත්නම් ඔයාලට එන්නේ මෙතන ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉන්ස්ටෝල් දීලා පොඩ්ඩක් වෙලා ගියාට පස්සේ පැත්තකින් play කියන බටන් එකයි අනිත් පැත්තෙන් done කියන බටන් එකයි. ඉතින් දැන් යමු කොහොමද game එක කියලා බලන්න. ඉතින් ඔයාලට මෙහෙම screen එකක් පෙනේ. ඉතින් මේකේ වාහන ගොඩක් තියෙනවා.
ඔයාලට පෙනේ ටාටා බස් එක, AC බස් එක, ධම්රජින, ඊට පස්සේ කොළ පාට තවත් බස් එක, ඊට පස්සේ කහ පාට බස් එක, KDH එකත් එයි, ඩිෆෙන්ඩර්, ට්‍රක්, ටිපර්, ඒ වාහන ටික තමයි තියෙන්නේ. ඔයාලට මේකේ සල්ලි දීලා ගන්න ඕනේ. මේ AC බස් එකයි ධම්රජිනයි කොළ පාට බස් එකයි. ඉතින් AC බස් එකට 3000ක් ඉල්ලනවා. ධම්රජිනට 6000ක් ඉල්ලනවා. කොළ පාට එක 9000ක් ඉල්ලනවා. මේ කහ පාටේ එකයි KDH එකයි ඩිෆෙන්ඩරේ ට්‍රක් එකයි ටිපර් එකයි ටාටා බස් එකයි ඔයාලට නිකන් දෙනවා. ඉතින් ප්ලේ දුන්නට පස්සේ මෙතනින් ඕකේ දුන්නට पस्से आल्ट और इस तरीका से आपको भी अपने फ़ोन की मदद से करना है जैसा कि देख पा रहे हैं इस वीडियो में। ඊට පස්සේ මෙතන මිෂන් මෝඩ් ෆ්‍රී රයිඩ් වෙහිකල් ස්ටෝර් කියලා ලෙවල් 3ක් තියෙයි. මේ මිෂන් මෝඩ් එකෙන් earn money කරන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ බස් එක තෝරගන්නයි. ඉතින් මම තෝරගන්න කහ පාට බස් එක. लाइट या सिकिडी फोन තියෙනවා 6ක් කලින් 7ක් ඉතින් මේකත් සිපුන version එක. ඔයාලට මේ version එක ගන්න ඕන නම් ඔයාලගේ දැන් තියෙන driving simulator ශ්‍රී ලංකා කියන app එක delete කරලා තමයි ගන්න ඕනේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් දැන්ම subscribe පාරක් දීලා මට support කරන්න. like එකකුත් දාලා comment එකකුත් දාලා share පාරකුත් දාන්න. එහෙනම් නැවත හමු වෙනතුරු ඔයාලා හැමෝටම bye.